සුබම සුබ දවසක් වේවා ඔයාලට. ඉතින් මිත්‍රෝරුනි, ලොකු කාලයකට පස්සේ අද මම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා. ඔයාලට හොඳ කන්ටෙන්ට් එකක් දෙන්න ඕන නිසා තමයි මෙච්චර පරක්කු වෙන්නේ. මෙච්චර හොඳට රිසර්ච් කරලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නේ. හරියටම ඒ ගැන හොයලා බලලා මිත්‍රෝරුනි. අද අපි කතා කරන්නේ මොකක් ගැනද කියලා ඔයා මේ වෙනකොටත් අනිවාර්යෙන්ම දන්නවා. ඔව්. අද අපි කතා කරන්නේ අද්භූත බලවේග අපිට පේන්නේ ඇයි කියන එක ගැන. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ ගවේෂණාත්මක වීඩියෝ එකේ ඉතිරි මිනිත්තු කිහිපයට මේ intro එකෙන් පස්සේ ඉක්මනින් යමු. මේ ඉන්නේ නිමල්ගේ පවුලේ අයගේ ජීවිතේ ගැට ගහගන්න වැඩ කරන්නේ ගාමන්ට් එකක. එදා නිමල් වැඩ ඉවර වෙලා ගෙදර යද්දි හොඳටම රෑ වෙලා තමයි තිබුණේ. ඉතින් නිමල්ට ගොඩක් මහන්සි වගේම ගොඩක් නිදිමතයි. ඇඟට හරිම අමාරුයි කියලා නිමල් ගෙදර යන්න පිටත් වුණා. නිමල් හැමදාම වැඩ ඉවර වෙලා ගෙදර යන්නේ බස් එකෙන්. ඒත් අද ගොඩක් රෑ වෙලා. නිමල් අද වැඩ ඉවර වෙන්න ගොඩක් රෑ වෙන බව දැනගෙන ගෙදර තිබුණු බයිසිකලෙ පැදගෙන තමයි වැඩට ඇවිල්ලා තිබුණේ. ඉතින් නිමල් වැඩ ඉවර වෙලා මේ බයිසිකලෙත් පැදගෙන ගෙදර යන්න පිටත් වුණා. නිමල්ගේ නිදිමතත් මහන්සියත් එක්කම නිමල්ගේ මූණ හොඳටම නාලු වෙලා තමයි තිබුණේ. නිමල්ගේ හිතේ තිබුණේ ඉක්මනින්ම ගෙදර යන එක විතරයි. ඉතින් මෙහෙම මහන්සියනුත් නිදිමතෙනුත් ඉන්න නිමල්ට බයිසිකලේ පැදගෙන යද්දී බඩගින්නක් එනවා. එතකොටම නිකන් නිමල්ගේ වාසනාවට වගේ ඉස්සරහින් නයිට් කඩයක් තිබුණා. නිමල් කඩේ ගාවට ගිහිල්ලා බයිසිකලෙත් කණුවකට හේතු කරලා කඩේ ඇතුළට ගිහිල්ලා මුදලාලි මට ෆුල් චිකන් කොත්තුවක් දාලා දෙන්න කියලා ඉල්ලුවා. මුදලාලිත් හරි මහත්තයා මං ඉක්මනට මේ කොත්තුව දාලා දෙන්නම් කියලා නිමල්ට මේ කොත්තුව ඉක්මනින්ම දාලා දුන්නා. මට මේක තනියම කන්න බෑ. මොකද ගෙදර අයත් ඉන්නවනේ කියලා නිමල්ට මතක් වුණා. නිමල් කොත්තුවත් අරගෙන ගෙදර යන්න ආයෙත් පිටත් වුණා. නිමල්ගේ ගම හරියටම තියෙන්නේ ගම්බද ප්‍රදේශක නිසා නිමල්ට ගෙදර යන එක හරිම දුෂ්කර වැඩක් වුණා. පාරේ බලු බල්ලෙක් නෑ. හරිම මූසල පාටයි. නිමල්ට ටිකක් බයත් හිතුණා. නිමල් කොත්තුවත් අරගෙන බයිසිකලෙත් පැදගෙන ඉස්සරහට යනකොට ඉස්සරහින් කවුදෝ අමුතු මිනිස්සෙක් හිටගෙන ඉන්නවා. නිමල් දැක්කා. නිමල් ඒ මිනිස්සයා ගාවට ගිහිල්ලා ඒ මිනිස්සයාට අයියේ මොකද උතන කරන්න කියලා ඇහුවා. ඒ මිනිස්සයා කිසිම හැලහොල්මක් නැතුව එකම ඉරියව්වෙන් හිටගෙන හිටියා. නිමල් මේ මිනිස්සයා ළඟට තවත් කිට්ටු කරා. එකපාරටම මේ අද්භූත මිනිස්සයා අනේ මල්ලි මට ගොඩක් බඩකිනි. මට ඔය කොත්තු එකෙන් පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. නිමල්ට ගොඩක් දුක හිතුණා. නිමල් හිතුවා මේ අසරණ වෙලා ඉන්න මිනිස්සෙක්නේ කියලා. ඒත් ගොඩක් භයානක වැඩක් තමයි ඊට පස්සේ වුණේ. නිමල් බයිසිකලේ ගාවට ගිහිල්ලා කොත්තු එක අරගෙන ඉද්දි මේ මිනිස්සයා එතන නැහැ. නිමල් හැමතැනම බය වෙලා කලබලෙන් හොයලා බැලුවා මේ මිනිස්සයා කොතනද ඉන්නේ කියලා. ඒත් මේ මිනිස්සයා කොතනවත් හිටියේ නැහැ. නිමල්ට දාඩිය ගලන්න පටන් ගත්තා. නිමල් එකපාරම බයිසිකලේ ඇදලා ගත්තමයි විදුලි වේගෙන් බයිසිකලේ පදින්න පටන් ගත්තා. මේ ස්පීඩ් එකෙන්ම නිමල් ගෙදරට වෙනකම්ම ගියා. ගෙදරට ගියේ නිමල් මූණකට පොඩ්ඩක් හොදගෙන ගෙනාව කොත්තුව ලෙහන්න ගත්තා. නිමල්ට හරිම පුදුමයි. කොත්තුවේ භාගයක්ම කවුරු හරි කාලා. ඒ වගේම ඒ කොත්තුවේ නිමල්ට ආවේ මහ පුදුමාකාර මූසල ගඳක්. නිමල් ඒ කොත්තුව ඒ වෙලාවෙම ඩස්බින් එකට දැම්මා. ඊට පස්සේ මට මේ මොකක්ද දෙයනේ උනේ කියලා නිමල් කල්පනා කරන්න පටන් ගත්තා. ඉතින් මිත්‍රෝරුනි, ඔයාටත් මේ වගේ දේවල් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. ඇත්තටම මෙහෙම අදෘශ්‍යමාන බලවේග අපිට එකපාරටම පෙනිලා එකපාරටම නැති වෙන්නේ ඇයි මිත්‍රෝරුනි? ඔයා මේ ගැන පොඩ්ඩක්වත් හිතලා බැලුවේ නැද්ද? ඔයා දන්නවද අපි යම්කිසි දෙයක් දිහා
ඊටාම සූක්ෂමව අවධානයෙන් බලද්දී ඒකේ තියෙන කොන්, ඒකේ තියෙන අඩලුඩුකම් හැම දෙයක්ම අපිට නිසියාකාරවම පේනවා. ඉතින් අන්න එතනදී අපේ මනස අවිඥානිකත්වයට පත් වෙනවා මිත්‍රෝර්ණි. අවිඥානිකත්වය කියලා කියන්නේ ඔයාට නිින්ද ගියාම ඔයාට ඔයාව පාලනය කරන්න පුළුවන්ද? බැහැ. අන්න ඒ වගේ දෙයක්ම තමයි අවිඥානිකත්වය කියලා කියන්නේ. බුද්ධ දර්ශනයේ මේ අවිඥානිකත්වයට කියන්නේ සමාධිය කියලා. මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම අපිට ගෝචර වෙනවා මිත්‍රෝර්ණි. ඒත් අපි කෘතඥභාවයෙන් ඉන්න නිසා තමයි මිත්‍රෝර්ණි අපිට නොපෙනෙන දේවල් නොපෙනෙන්නේ. ඔයා අහලා ඇති අපේ ආච්චිලා සියලා ඉර අවරට ගියාට පස්සේ එහෙ මෙහෙ යන්න එපා කියලා ඔයාට කියලා තියෙනවා. එහෙම කියන්නේ හේතුවක් ඇතුව මිත්‍රෝර්ණි. ඒත් මේ කතා මෑත සමාජය වෙනකොට ගොඩක් විහිළුවකට ලක් වෙලා තියෙනවා. අන්න ඒ නිසාම ගොඩක් විපත්වලට මේ සමාජය මුහුණ දෙමින් ඉන්නවා. ඉතින් ඔයාලගේ ආච්චිලා සියලා ඉර අවරට ගියාට පස්සේ එහෙ මෙහෙ යන්න එපා කියනවා වගේම එක එක මස් ಜಾති, එක එක පුලුටු ಜಾති අරන් යන්න එපා කියලාත් කියනවා. ඔයා අනිවාර්යෙන්ම අහලා තියනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් යම් අමනුෂ්‍ය බලවේගයක් අපිට පෙන්눔 කරන්නේ අපි සමාධිගත වුණාම කියලා දැන් ඔයා දන්නවා. මේ කාරණය ගැන නොදන්න ගොඩක් යාළුවොත් ඔයාට ඇති. ඉතින් ඒ අයටත් මේ ගැන දැනගන්න ෂෙයා කරන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. එහෙනම් මිත්‍රෝර්ණි අදට අපි ගිහින් එන්නම්. ඔයාට සුබම සුබ දවසක් වෙන්න කියලා ශක්ති ප්‍රොඩක්ෂන් අපි ප්‍රාර්ථනා කරනවා.